හරි අපි පටන් ගමු මේ මොකද මේ කියලා අප්‍රේල් මාස මුලින්ම මොකද මේ කියලා බලමු වැඩි වෙලාවක් ගන්න කට්ටියක් ගොඩක් නැති නිසා අප්‍රේල් මාස මුලටම අපිට අලුත් වැලිඩේටර් කෙනෙක් ජොයින් වුණා ඒක තමයි මුලට මුලදී අපි බලමු අප්‍රේල් මාස මුලටම ගිහින් මොකද උනේ කියලා ඉන්ජෙක්ටර් මුලටම සිලෙක්ට් වුණා බ්ලොක්චේන් ඇසෝසියේෂන් කියන මේක US වල ක්‍රිප්ටෝ සම්බන්ධ ප්‍රතිපත්තිමය තීරණය ගන්න ආයතනයක්. එතකොට බ්ලොක්චේන් ඇසෝසියේෂන් කියන එකේ සමාජිකත්වය හමුණා. ඒකේ තව සමාජිකයෝ ඉන්න මේ තියෙන Coinbase, Circle, ඒ Circle කියන්නේ USDC නිකුත් කරන ආයතනය. මේ ඒ වගේ අයත් එක ඉන්නවා. ඉතින් එතනට ජොයින් වෙච්ච එක ලොකු ජයග්‍රහණයක්. මම වලටම අලුත් වැලිඩේටර් කෙනෙක් ජොයින් වුණා. මේ මාසෙ මුලදීම පොපියුලර්ස් කෙනෙක් තමයි මුලටම ජොයින් වුණේ. මේ මාසෙ මුලදී අලුත් වැලිඩේටර් කෙනෙක් විදියට. ඊට පස්සේ අපි මේ අවුරුද්දේ මුලින් ඉඳලා අපිට ලොකු growth එකක් තියෙනවා TPS වල. ඒ කියන්නේ transaction speed එක මේ ජනවාරි වලින් නම් බලද්දී ගොඩක් වර්ධනය වෙලා තිනවා. මම තව ඉස්සරහට කියන්න මේ මාසෙ උණු වැදගත්ම දේ තමයි ලොයලා mainnet upgrade එක. ඒකෙන් පස්සේ තවත් speed එක වැඩි වෙලා තිනවා. ඒක මම ඉස්සරහට එන්න මේක තව ඉස්සරහදී මේ කියලා මුල් බලාගෙන යමු හිමීට මොකද මේ මාසෙදි කියලා. ඊට පස්සේ tokenized assets ඒක වර්ධනය වෙලා තිනවා. අනිත් chain එක බලද්දිත් මේ තියෙන injective Genesis Polygon Ethereum Arbitrum මේ වගේ chain එක බලද්දිත් එතකොට injective වල ලොකු වර්ධනයක් තියෙනවා. ඒකට හේතුව තමයි මම ඔයාලට කියලා තිනවා මේ Helix එකේ ගොඩක් තිනවා මේ real world asset දැන් tokenize කරලා මේ අයිය උඩ පටන් ගන්න අයිය Google මේ තියෙන උදාහරණයක් විදිහට ඉතින් අයිය Tesla ඊට පස්සේ ගොඩක් perpetual තිනවා trade කරන්න real world asset අයිය asset විදිහට මොකක්ද කලින් කියලා තිනා ඒක තමයි ප්‍රධාන හේතුව. ඊට පස්සේ ඒ ටික හැම ඇවිල්ලා මේ මාසෙදී ඊළඟට මොනවද කියලා බලමු අපි මොනවද වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ කියලා තියෙනවා මේ on chain stocks ආපුවා. ඒක කලින් මාසෙ නම් කලින් ගිය පාර කමෙන්ට් කෝල් එකේදී කිව්වා. ඊට අමතරව තව අලුත් එකතු වෙලා තියෙනවා. ඊට පස්සේ අපි බලාගෙන මොනවද වෙලා තියෙන්නේ කියලා ඊපස්සේ අප්‍රේල් මාසේ Google Cloud partnering එක කලින් මාසේ මයික් ඔයගොල්ලන්ට කිව්වා ගිය පාර කමෙන්ට් කෝල් එකේදී. ඊට අමතරව මේ මාසෙත් කට්ටිය එක පෝස්ට් කරලා තිනවා. ඊට පස්සේ අපි බලාගෙන මොනවද උනේ කියලා හයිඩ්‍රෝ ප්‍රොටෝකෝල් එක ගැන කියන්න ඕන. හයිඩ්‍රෝ ප්‍රොටෝකෝල් එක මම හිතන්නේ ඔයගොල්ලන්ට මතකයි. ඔයගොල්ලන්ට HINJ liquid staking එක solution එක ඒගොල්ලෝ ගියාට පිටවත් ගියා. දැන් මේක DeFi hub එකක් විදියට ඉස්සරහට එමින් ඉන්නවා. මේගොල්ලෝ TV එකත් හොඳ තත්ත්වයකට වර්ධනය වෙමින් ඉන්නවා. ඔයගොල්ලන්ට ඒ වගේ දෙයකටදී බලන්න පුළුවන් හොඳ solution එකක් තමයි හයිඩ්‍රෝ ප්‍රොටෝකෝල් කියන එක. ඊට පස්සේ Helix එක referral program එක මේක දැන් ගොඩක් දවස් ඉන්න යන එක මම කියලා තිනවා. බලමු ඒ අතරට කට්ටිය කවුද join වෙලා තියෙන්නේ කියලා නැහැ. දැන්ට හරි අපි කරගෙන යමු ප්‍රශ්න නැහැ. ඊට පස්සේ මොනවද ඊට පස්සේ බලාගෙන යමු Republic Crypto මම ඔයාලට කිව්වා Republic Crypto කියන එකත් වැලිඩේටර් කෙනෙක් විදියට join වුණා. ඊට පස්සේ එතකොට මේ මාසෙට ප්‍රධාන අලුතෙන් ඉන්ඩස්ට්‍රියල් වැලිඩේටර්ස්ලා දෙන්නෙක් join වුණා. මේ Republic Crypto කියන එක ගොඩක් ලොකු ෆර්ම් එකක්. මේගොල්ලන්ට ලොකු YouTube channel එකක් තියෙනවා. ගොඩක් රිසර්ච් ෆර්ම් එකක් විදිහට යන්නේ. ගොඩක් රිසර්ච් කරන ඒගොල්ලෝ මේගොල්ලෝ join වෙච්ච එක injective validator set එක ගොඩක්ම ස්ට්‍රෙන්ත් කරන හේතුවක්. ඊට පස්සේ අපිට පුළුවන් බලන්න validator set එක ඉන්න මේකෙන් බලන්න ටෙස්ට් ප්‍රොඩක්ට් එක කරන්න හරි. yang jadi ini education berarti ini upload
හරි ස්ටෙප් වලට ගියාට පස්සේ අපිට පුළුවන් බලන්න හරි පිටක ලෝඩ් වෙන බලමු මම පෙන්වන්නම් ඔයාලට කොහොමද මේ අලුතින් ජොයින් වෙන වැලිඩේටර්ස් කියලා ඔයාලට බලා ගන්න පුළුවන් Republic Crypto validators Republic කියන එක ජොයින් වුණා අලුතින් අපිට මේක තමයි මේගොල්ලෝ ගොඩක් ඉන්ඩස්ට්‍රියල් ග්‍රේඩ් වැලිඩේටර් කෙනෙක් මේ වගේ කට්ටිය ජොයින් වෙන එක හොඳයි නෙට්වර්ක් එක පැත්තෙන් එතකොට අපිට ගොඩක් හොඳ වැලිඩේටර්ස් එකක් ඉන්නවා කලින් කිව්වා වගේ ගොඩක්ම ස්ට්‍රෙන්ත් ගොඩම පවර්ෆුල් වැලිඩේටර් සෙට් එකක් ඉන්නවා ඒ නිසා නෙට්වර්ක් එකේ සිකියුරිටි එකට මේක ඉතාමත් හොඳ සත්‍යයක් යලා තිනවා අපි ඊට බලාගෙන යමු ඊට පස්සේ මොනවද මේ කියලා ඊට පස්සේ B3X ගැන මොනවද කියලා ඇති අපි පෝස්ට් එකක් දැම්මා මේක AI agent කෙනෙක් ඕනම කෙනෙක්ට මේක යූස් කරලා ටෝකනයිස් ෆන්ඩ් මොනවා හරි හදාගන්න පුළුවන් තමන් කැමති දෙයක් මේක විශේෂත්වය තමයි මේකට අපි programming language එකක් දැනගෙන ඉන්න ඕනේ command human අපි පාවිච්චි කරන සරල ඉංග්‍රීසි භාෂාවෙන් දෙන command එකක් යූස් කරලා අපිට කැමති විදිහට මේ token එක තියෙන ගතිගුණ වෙනස් කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා මේක try කරලා බලන්න මම දාලා තියෙනවා මේ විස්තරත් අපේ announcement channel එකේ ඊට පස්සේ තියෙනවා IBC Eureka update එක IBC Eureka කියන්නේ අපි සාමාන්‍යයෙන් use කරන IBC protocol එක ගැන ඔයගොල්ලෝ දන්නේ නැති ඒ කියන්නේ අපි Cosmos chain එකකින් එකට මෙච්චර කල් data asset transfer කරන්න ඒ කියන්නේ ඒ අතර වෙනස ක්‍රියාවලිය manage කරේ මේ IBC protocol කියන එක හරහා තමයි මේක V2 update එකක් වෙලා තිනවා ඒකට කියන්නේ IBC Eureka කියලා දැන් අපිට Cosmos chain අතර විතරක් නෙවෙයි EVM chain අතරත් asset යවන්න පුළුවන් අපි තුන් වෙනද අපි Osmosis chain එකකින් injective chain එකට යවනවා නැත්නම් Cosmos hub එකට යවනවා වගේ අපිට පුළුවන් Cosmos hub එකෙන් දැන් Ethereum network එකට යවන්න ඒ වගේ EVM chain ඊට පස්සේ මේක තව SVM chain ඒ වගේ upgrade වෙන්න තමයි හදන්නේ මේක expand වෙන්න IBC කියන එක ඒක ඉතාමත් හොඳ සත්‍යයක් මොකද අනිත් bridging solution වලට වඩා ගොඩක් අඩු වියදමක් තමයි මේ IBC වල යන්නේ IBC Eureka update එක injective මොනවද ඉන්ටිග්‍රේට් කරගෙන තිනවා ඒක ඉතාමත් හොඳ තත්ත්වයක් IBC ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් වෙන එක ඇසෙට් එතකොට ඒකෙන් ගොඩක් ලොකු නෙට්වර්ක් මොනක් අතර සම්බන්ධයක් ඇති වෙනවා ඊට පස්සේ තියෙනවා ඉන්ජෙක්ටිව් සමිට් එක තියෙන තැන රිවීල් කරලා තිනවා ඒක නිව්යෝර්ක් වල පැවැත්වෙන්නේ කවුරු හරි ලංකාව කෙනෙක් ඉන්නවා නම් යන්න පුළුවන් ඒකට සහභාගී වෙන්නට මම announcement channel එකේ දාලා තියෙනවා registration form එක කවුරු එහෙම සමහර ලාට වෙන රටවල් මම දන්නේ ඇමරිකාවෙන් කෙනෙක් ඉන්නවද කියලා නම් ගෲප් එකේ වෙන ඒ වගේ නම් මම දැකලා තියෙනවා එහෙම ජොයින් වෙන කෙනෙක් ඉන්නවනම් ජොයින් වෙන්න ඊට පස්සේ අපි මෙහෙම බලාගෙන යනකොට මේ මාසේ transaction වැඩි වෙලා තියෙනවා ඒක normal ISF ගන්න වැඩි වෙලා තියෙනවා chain එකේ තියෙන ඒ වගේ දේවල් තමයි තියෙන්නේ ඊට පස්සේ අපි ප්‍රධාන දෙයකට උනේ මොනවද ඉන්ජෙක්ටිව් වල ප්‍රධාන mainnet upgrade එකක් ගියා ඒකේ නම තමයි පෙන්නන්නම් ඒකේ proposal එකක් governance වලට ගියාම තියෙනවා proposal එක මේක තමයි මෙතින් proposal එක මේක තියෙන ඔක්කොම මොනවද අප්ඩේට් වුනේ කියලා Lyra mainnet update එක මේක තාම වැදගත් අප්ඩේට් එකක් නා මේක පාස් වුණා මේ මාසෙ මැද වෙනකොට මේකෙදි අපිට පුළුවන් වුණා ඉන්ජෙක්ටිව් වල දැනටමත් ඔයගොල්ලෝ දන්නේ නැති ඉන්ජෙක්ටිව් කියන්නේ වේගවත්ම layer 1 solution මේ layer 1 chain එක ඒක තවත් වේගවත් කරන්න මේ අප්ග්‍රේඩ් එක දායක වෙලා තිනවා අපි බලමු මොනවද තියෙන දේවල් කියලා ඊට පස්සේ මේ තියෙන එකේ විස්තර අප්‍රේල් 22 තමයි මේක launch උනේ and ඒක
ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ අපි ඒක 100%ක් on chain borders ලගේ voting එකත් එක්ක. ඒ කියන්නේ ඔක්කොම වගේ in favor තමයි ඒකට vote කරලා තුනේ. ඒක කැමැත්ත දක්වලා තමයි මේක කරලා තුනේ. ඊට පස්සේ injective dashboard එකක් අප්ඩේට් කරලා තිබුණා. ඒ ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි මොනවද බලමු මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ ඒකෙන් ලැබිච්ච දේවල් dynamic fees, ඒ කියන්නේ low cost in low activity. අපි හිතමු මොන දැන් network එකේ transaction අඩුවෙන් වෙන්නේ. එතකොට ඒ වෙලාවේ අපි high price එකක් පාවිච්චි කරගෙන අපිට යන්නේ චූටි විදමකින් අපි transaction කරගන්න පුළුවන් වෙනවා. අපි හිතමු NFT mint එකක් කියලා. ඔන්න ඔක ස්පෑම් කරන අවිල්ල බොට් දාලා හරි. එතකොට අපිට network එක විසින්ම high fee එකක් නිර්මාණය කරනවා. එතකොට අර බොට්ලට බැරි වෙනවා adjust කරගන්න. එතකොට real user කෙනෙක්ට ඒක prioritize කරලා ඒ activity එක කරගන්න පුළුවන්. ඒ වගේ තමයි ඒ කියන්නේ network එකේ කොච්චර traffic තියෙනවද කියන එක මත gas තීරණය කරන dynamic fees ඒවල තියෙනවා. ඊට පස්සේ smart mempool එකක් දීලා තියෙනවා. fast processing during demand කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ අර මම කිව්වා වගේ peak demand එකක් තියෙන අවස්ථාවල් උදාහරණයක් විදිහට high NFT mint එකක් එහෙම නැත්නම් අපි මොකක් හරි activity එකක් අපි හිතමු limited number ගානකට දෙනවා මෙන්න මේ වගේ මේ trading competition යන්නේ වගේ එකදී transaction smoothly කරගන්න මේක උදව් වෙනවා. ඊට පස්සේ better UX එකක් දීලා තියෙනවා. මම කිව්වා Cosmos Hub එකේ UX එක අප්ඩේට් කරලා තියෙනවා කියලා. chain enhancement වෙලා තියෙනවා. ඒ කියන්නේ chain එකකට තිබෙන dual තියෙනවා. lower latency, higher throughput, stronger foundations for future growth. එහෙම කියලා තියෙනවා. ඒ කියන්නේ latency එක අඩු කරලා තියෙනවා. අපේ speed එක වැඩි කරගන්න mainly ඒක තමයි වෙලා තියෙන්නේ. ඊට අමතරව ඒක තමයි මේ මාසෙ ප්‍රධාන දේ. ඊට පස්සේ PIT network එක ඔයගොල්ලෝ දන්නා ඇති ප්‍රධාන data oracle දෙකක් PIT network කියනවා. PIT කියලා කියන කට්ටිය PIT එක join වෙලා තිනවා. PIT network join වෙලා තියෙන injective එක ඒගොල්ලෝගේ data oracle solution එක ISET වලට ලබා දෙන්න. එතකොට ISET වල value එක on time monitor කරගන්න ලේසි. PIT network එකේ data oracle එක ඒක ගොඩක් ලොකු integration එකක්. ඒක ගැන වැඩි විස්තරත් මේ පහුගිය දවස් ටිකේ ඒගොල්ලෝ PIT network එකෙන් Twitter space එහෙම තියලා ඒගොල්ලෝ දැනුවත් කරා. ඒක තමයි මේ මාසේ අවසාන භාගයේදී වෙච්ච ප්‍රධාන දේ. තියෙන injective just got faster with the upgrade එක නිසා BSC news එකෙන් දාලා තියෙනවා. ඒ වගේ එහෙම ගොඩක් එවැනි ප්‍රසිද්ධිය ලබා දීලා තියෙනවා. PIT network එක ගැන තමයි මෙතින් ගොඩක් කියවෙන්නේ. Telecom Web3 infrastructure මේකලත් අපිත් එක්ක validator කෙනෙක් විදියට join වෙලා ඉන්නවා. ඉතින් මේ විදියට තමයි ගියේ. මේක තමයි ප්‍රධානම news එක. මෙතනින් පස්සේ අපිට ගොඩක් ලොකු news එකක් ආවා මේ මාසේ. PIT network එක ISET වලට ISET බල ගන්නවා දැන් අපිට ඒ වගේ price real time බලා ගන්න උදව්වක් විදියට. ඒක තමයි මේ මාසෙ උනේ. බලමු ඉදිරි මාසෙ මොකද වෙන්නේ කියලා. මම price එක ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද මේ market එක highly volatile වෙලා තියෙනවා. අපි හිතනවා ඉදිරි මාස කිහිපය තුළ හොඳ තත්ත්වයකට ආපහු හැරෙයි කියලා. තාම මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා නැහැ. it's okay මචං. මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා නැහැ කියලා ස්ක්‍රීන් එක ෂෙයා කරලා නැහැ කියලා මම දැන් දැක්කේ. it's okay. හරි ඒක අපි ඊළඟ දවසේ මම ඊළඟ අර තව ලබන සතිය වගේ මම අපව ගන්නම්. I'm really sorry area 98 මේ මම දැන් තමයි මැසේජ් එක දැක්කේ. ස්ක්‍රීන් එක ෂෙයා කරලා නැහැ කියලා. ඉන්නම ස්ක්‍රීන් එක it's okay අපි දැන් කොහොමද මේක ඉවර කරන්න කිට්ටු වෙලා තියෙන්නේ. ඒ ටික තමයි තියෙන්නේ. අපි බලමු ඊළඟ මාසෙ මොකද කරන්න කියලා. කමියුනිටි පැත්තෙන් ලොකු අප්ඩේට් එකක් දෙන්න තිබුණා. මම කට්ටිය දෙන්න නිසා ඒක කියන්නම announcement එක මත අන්නන් එක. අපි බලමු මොනවද කරන්න පුළුවන් කියලා. ගොඩක් රික්වෙස්ට් තියෙනවා වෙනස් වෙන්න ඕන දේවල් කියලා. අපි බලමු කොහොමද ඉස්සරහට කරන් යන්න පුළුවන් වෙන්නේ කියලා. thank you very much මේ
area 98 join වුණාට කීෂප් එකේ තියෙනවා. thank you very much. අපි ලබන සතිය වගේ බලමු තව කමෙන්ට් කෝල් එකක් ගන්න මොකද වෙන්නේ කියලා. දෙකේ කට්ටිය අඩු නිසා thank you very much join වුණාට. good night.